අඩෝ උඹේ අර පැම්පස් වීඩියෝ එක මාරු විදිහට වෛරල් වෙලා නේ. ඔයාලට සතුටුයිද බං ඉතින්? ඒක දැකපෙලා වෙනදා මට ආයෙර වෙන්න ඕගේ. A few moments later. හිතපන් උඹ දැන් චාටර් වුණා වගේ නෙමෙයි කොහොමද දවසක ප්‍රසිද්ධ වුණොත්. ඔව් රටේම ප්‍රසිද්ධ රෙවිච් එකා කියලා. ආපෝ මොදත් ඇවිල්ලා. හලෝ බොසා ඉතින් මොකෝ වෙන්නේ? බං රටේම ජනප්‍රිය කරපින්න සතුටට වකුගඩුත් එක්ක ඇඹරිලා තින්නේ. ආයෙ උඹ දන්නවනේ ඉතින් මම වැඩක් කරොත් කොහොමද කියලා අතිසාර්ථකයි. ඔව් සාර්ථකද ජීවිත වලට නම් අරනමු. මොකක් හරි උඹ කිව්වද? නෑ බං මම මේ කල්පනා කරේ අර පොඩි කාට කොහෙන්ද එච්චර හයියක් ආවේ කියලා. ඕක තමයි ප්‍රශ්නේ. A few inches later. අඩෝ පොඩි එකා මෙහෙට වරේ. මම මේ කියන කතාව හොඳට අහගනි. කියන්නයි අහගෙන ඉන්නේ. මම මේ කියන වැඩේ උඹ හරියට කරේ නැත්තම් මම උඹේ පුක කනවා. පුක දැන් පැනලා පුක දෙන්න තිස්සලා කියන එක අහන් ඉදහන්කෝ. අනේ සමාවෙන්න අයියේ. එපා කියද්දී ආයෙ පැන්න නේද පගය. උඹට මෙච්චරයි කරන්න තියෙන්නේ. මා යාළුවා එද්දි අයියෝ උඹේ සීන් එක මුළු ගමම දන්නවා කියන හයියෙන් දුවපන්. අයියාගේ ජීවිතත් වැඩේ ගැස්සුනොත් අරුමගේ පුක පළයි දන්නේ. වැඩි කල්පනා කරන්න දෙයක් නෑ මම වැඩේ ගානට ප්ලෑන් කරලා තියෙන්නේ. අඩෝ උඹ තරහ වෙන්නේ නැත්තම් පොඩි දෙයක් මම උඹට කියන්නද? අර පොඩි කාට අර විදිහේ විහිළුවක් කරන්න කිව්වේ මම බං. නංගි පොඩ්ඩක් ඉන්න. යකෝ මගේ පෙනහැල්ල වගේ හිතාගෙන ඉඳලා පුබු මට එහෙම දෙයක් කරා එනවා. පෙනහැල්ල වගේ නෝටියා. මේ උද්දීපුතෝ වටනන් එන්නවා.